හෙලෝ ට්‍රේඩර්ස් කොහොමද ඔයාලට ඔයාලා එකතු වෙලා ඉන්නේ අපේ කෝස් එකේ 4 වෙනි දවසත් එක්ක. අද මේ වීඩියෝ එකෙන් අරන් ඇවිල්ලා තියෙනවා ඔයාලට MEXC platform එක කොහොමද හදාගන්නේ කියලා. මම කලින් වීඩියෝ එකෙන් Binance account එක හදාගන්න විදිය ඔයාලට කිව්වා. කවුරු හරි මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් ගිහින් බලන්න. මම යාලා playlist එකේ link එක දාලා තියන්නම්. අපි බලමු ඇයි අපි MEXC platform එක trading වලට යොදාගන්නේ කියලා. Binance එකත් එක්ක බලද්දි MEXC පැත්තේ හොඳ මොනවද කියලා බලමු. කොයින්ස් සහ ටෝකන් ගොඩක් ලිස්ට් කරලා තියෙනවා මේ MEXC platform එකේ. ඊට වඩා Binance එකට කලින් MEXC පැත්තේ කොයින් ඉක්මනින් ලිස්ට් වෙනවා. ඒ වගේම MEXC එකේ අලුත් project token low caption coin meme coin වගේ ගොඩක් තියෙනවා. ඒ වගේම Binance එකට වැඩිය සමහර coin වල ලොකු leverage එකක් අපිට use කරන්න පුළුවන්. Ethereum BTC එම leverage 500න් විතර අපිට trade කරන්න පුළුවන්. ඒ වගේම මේක වටිනම දේ තමයි අපිට low trading fees තියෙන්නේ. සමහර coin වලට zero trading fees තමයි යන්නේ. trading fee එකක් කැපෙන්නේම නැහැ. අනිත් coin වලත් Binance එකට සාපේක්ෂව ගොඩක් අඩු trading fee එකක් තමයි මෙයාලා කපා ගන්නේ. ඉතින් ස්කැල්ප් ට්‍රේඩ් කරන කට්ටියට ස්විං ට්‍රේඩ් කරන කට්ටියට එහෙම මේ ප්ලැට්ෆෝම් එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. මේක සයින් අප් කරගන්න ලේසි. වෙරිෆිකේෂන් ඉතාම සරලයි. අර Binance එකේ වගේ ID වෙරිෆිකේෂන් එකේම ටිකක් අමාරු නෑ. මේක වෙරිෆිකේෂන් කරන්න ඉතාම සරලයි. සිකියුරිටි පැත්තෙන් ගත්තමත් ගොඩක් හොඳ සිකියුරිටි එකක් තියෙනවා මේකේ. ඉතින් මෙන්න මේවා තමයි මේ ප්ලැට්ෆෝම් එකේ තියෙන බෙනිෆිට්ස්. හරි අපි වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මේ MEXC account එක හදාගන්නේ කියලා. මම පහළ description එකේ link එකක් දාලා තියන්නම්. ඔයාලා ඒක click කරන්න. එතකොට ඔයාලට මෙන්න මේ විදිහේ interface එකක් බලා ගන්න පුළුවන්. ඔයාලට මෙතන පේනවා වම් පැත්තේ කෙරවලේම තියෙනවා Google icon එකක්. ඔයාලා iPhone එක use කරනවා නම් මෙතන Apple ID එක දීලා register වෙන්න පුළුවන්. මෙතන Google account එකක් තියෙනවා නම් Google account එකක් දීලා මෙන්න මේ විදිහට මේ application එකේ sign up වෙන්න පුළුවන්. හරි මෙන්න මේ විදිහට මගේ Gmail එක දීලා මෙතන sign up වෙනවා. හරි ඊට පස්සේ ඔයාලා යන්න ඕනේ මෙන්න මේ විදිහට Play Store එකට. හරි ඊට පස්සේ මම මෙතන search කරනවා MEXC කියලා. හරි ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට white color background එක මෙන්න මේ විදිහේ මේ නිල් පාට මෙන්න මේ logo තියෙන මෙන්න මේ විදිහේ application එක බලා ගන්න පුළුවන්. ඔයාලා මෙන්න මේ application එක download කරගන්න ඕනේ. මම දැන්ටවත් මේ application එක download කරලා තියෙන නිසා මම මේ application එක open කරගන්නවා. හරි මුලින්ම application එකට ඉතින් මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන්. ඔයාලා දැන් account එක sign up වෙලා තියෙන හින්දා ඔයාලා මෙතන login කියන එක press කරන්න. හරි ඊට පස්සේ ඔයාලා ඉස්සෙල්ලා sign up වුණා Gmail එක හරි iCloud mail එක හරි දීලා මෙන්න මෙතන login වෙන්න. හරි මෙන්න මේ විදිහට ඔයාලගේ Gmail එකට verification code එකක් යයි. මෙන්න මේ verification code එක මෙන්න මේ විදිහට mails වලට ගිහිල්ලා මේ verification code එක copy කරලා මෙතන paste කරගන්න. මෙන්න මේ විදිහට Gmail වලට ගිහිල්ලා මෙන්න මේ verification code එක අරගෙන ඔයාලා account එක verify කරගන්න. හරි ඊට පස්සේ ඔයාලගේ profile එකට ආපුවම මෙන්න මෙතන දකුණු පැත්තේ ඔයාලට පේනවා ඇති verify කියලා පෙන්නනවා තැඹිලි පාටින්. මෙන්න මෙතන click කරගන්න. හරි ඊට පස්සේ ඔයාලා මෙතන තියෙනවා verify කියලා මෙන්න මේ click කරගන්න. Binance account එක වගේම මෙතනත් ඔයාලට verification එකට ID card එක, passport එක, driving license එක වෙනවා use කරන්න පුළුවන්. මම මෙතන මගේ driving license එක දීලා මේ verification එක කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට driving license එකේ දෙපැත්තේ ෆොටෝ දෙකක් මෙතෙන් දෙන්න ඕනි. හරි මම මෙන්න මේ විදිහට මෙතෙන්ට මේ ෆොටෝ දෙක දෙනවා. හරි ඊට පස්සේ සාමාන්‍යයෙන් ඔයාලා ටික වෙලාවක් ගියාම ඒ කියන්නේ දවසක් ඇතුළත අනිවාර්යයෙන් මෙතන කොළ පාටට වෙරිෆයිඩ් කියලා මෙන්න මේ විදිහට පෙන්නයි. සාමාන්‍ය විනාඩි 5-10ක් ඇතුළත මේක වෙරිෆයි වෙන්න පුළුවන්. ඔයාලා හදිසියෙ වෙරිෆිකේෂන් එක ෆේල් වෙලා තිබ්බොත් ඔයාලගේ මේල් ඔයාලගේ Gmail එකට මේල් එකක් එයි. ඔයාලා ආයෙ පාරක් මේ වෙරිෆිකේෂන් එක කරගන්න. හරි ඊට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට පහළට යද්දී ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන security කියලා option එකක් තියෙනවා. මෙන්න මේ click කරගන්න. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් phone number කියලා තියෙනවා. මෙන්න මෙතන click කරන්න. මේ phone number කියන එක click කරලා මෙතන phone number එක දීලා verify කරගන්න. හරි ඊට පස්සේ මෙතන තියෙනවා Google Authenticator එක. මෙන්න මෙතනත්
ඔයාලා Gmail එකට ගිහිල්ලා මෙන්න මේ වෙරිෆයි එකත් කරගන්න. ඔයාලා ඉස්සෙල්ලාම account එකේ මෙන්න මේ විදිහට security පැත්ත හදාගන්න. හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට පහළට ඇද්ද ඔයාලට බලා ගන්න පුළුවන් touch ID unlock කියලා. මෙන්න මෙතන ඔයාලා ටික් එක දාලා fingerprint sensor එක එකපාර press කරන්න. එතකොට මේ touch ID unlock එක on වෙනවා. හරි security පැත්තේ මෙන්න මේ ටික තමයි අපිට හදා ගන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා set nickname කියලා. මෙන්න මෙතන click කරලා ඔයාලට කැමති නමක් මෙතන දාගන්න පුළුවන්. ඔයාලගේ නම දාගන්න. හරි ප්‍රොෆයිල් එක පැත්තේ මේ ටික තමයි කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි කතා කරමු මේ app එක ගැන. මේ home එකට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන coins වර්ග තියෙනවා. ඒ වගේම news තව මෙතන එකේ පුර tab වර්ග ටිකක් තියෙනවා. ඒ tool ටිකක් තියෙනවා. මෙන්න මේ ටික බලා ගන්න පුළුවන්. දෙවෙනි එකේ ඔයාලට මාකට් එක බලා ගන්න පුළුවන්. මේ වෙලාවේ කොහොමද මාකට් එක බුල්ද බෑරිස්ද මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ට්‍රේඩ් කියන තැනට ගියාම ඔයාලට මුලින්ම මෙතන තියෙන convert කියලා. මෙතනින් ඔයාලට ඒ කියන්නේ USDT තියෙනවා නම් ඔයාලට මොනවා හරි coin එකකට ඒක convert කරගන්න පුළුවන් නම් මෙන්න මේ දේ මෙතනින් කරගන්න පුළුවන්. ඊට පස්සේ spot trade කරන කට්ටියට මේ spot කියන option එක යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනියට තියෙනවා future කියලා. මේකටම tab එකේ හතරවෙනියට තියෙන future option එකට තමයි මෙතන future කියන එක ඔක්කොම වැටෙන්නේ. මෙතනින් තමයි future trade කරන්නේ. ඉස්සරහට මේ future spot කියන්නේ මොනවද, future කියන්නේ මොනවද, මේ ඔක්කොම ගැන මම කියලා දෙනවා. හරි ඊට පස්සේ මෙන්න මේ tab එකට ආපුවම තමයි ඔයාලගේ wallet එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන spot wallet වෙනවා, future wallet වෙනවා. මෙන්න මේ විදිහට උඩ බාහිරේ මේවා ප්‍රෙස් කරලා ඔයාලා බලා ගන්න පුළුවන්. ඒ වගේම මුදල් මේකට දාගන්න, withdraw කරන, transfer කරන, convert කරන මේ option ඔක්කොම ටික මෙන්න මෙතන තියෙනවා. හරි සරලවම මෙන්න මේ ටික තමයි මේ application එක ගැන කතා කරන්න තියෙන්නේ. අපි ඉස්සරහට trade කරන යද්දි තවත් මේ application එක ගැන කතා කරමු. මම හිතනවා ඔයාලට application එක ගැන මූලිකව මේ කරුණු ටික ඇති වෙයි කියලා. ඔයාලට මොනවා හරි ගැටලු තියෙනවා නම් comment එකක් දාන්න. මගේ contact number පහළ දාලා තියන්නම් මාව contact කරගන්න. කලින් වීඩියෝ 3 බලන්න බැරි වුණා නම් channel එකේ තියෙන playlist එකේ ඒ වීඩියෝ 3ක් බලන්න. හරියනම් channel එක subscribe කරලා තියාගන්න. ඊළඟ දවසේ වීඩියෝ එකකින් හම්බෙමු.